හරි. දැන් අපි database එකක් සහ files ටික backup කරන විදිය තමයි කතා කළේ. එතකොට backup කරන විදිය ඒකම නෙවෙයි. දැන් අපිට ඒ විදිහට අපිට hosting package එකට access තියෙනවා නම් අපිට ඒ විදිහට පහසුවෙන් backup කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි backup කරපු zip files එහෙම තියෙනවා නම් මේකෙන් අයින් කරලා දාන්න. අයින් කරලා දාන්න අවශ්‍ය නැති නිසා. ඊට පස්සේ ඔයා හිතන්නකෝ මෙහෙම. ඔයාට වෙබ්සයිට් එකේ මේ අර මං කිව්වේ කෑෂ් වෙනවා කියලා බ්‍රවුසර් එක මේ කලින් දවසක මේ දාලා තිබ්බ කමින් සූන් පේජ් එක තමයි තාම පෙන්වන්නේ. අපි මේකෙන් යමු. ටෝ බ්‍රවුසර් එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඔය ඉෂුස් මොකුත් වෙන්නේ නැහැ. ඒක චුට්ටක් ස්ලෝ අනිත් ඒවාට වඩා. අනිත් එක තමයි මේ ටෝ එකේ මේ Google එකේ security test එක පාස් වෙන්නේ නැහැ. හේතුව අර ටෝ එකෙන් අපි ඉන්නේ කොහෙද මුකුත් අඳුරගන්නේ නැහැ නේ. ඒක සාමාන්‍යයෙන් secure browser එකක් විදිහට use කරන්නේ. ඒ නිසා මම පාවිච්චි කරනවා මෙන්න මෙතනින් Google Chrome එකම open කරලා මෙතන උඩ dot තුනෙන් new incognito window කියලා එකට ගිහලා බලනවා. ඒකෙන්වත් යන්න පුළුවන් නේද කියලා admin එක. මම අර කිව්වේ ඒකයි කලින් site එකක් හදලා තිබ්බාම මේ ඒකම පෙන්නනවා හැමතිස්සෙම. දැන් ඔයාලගේ අලුත්ම ඩොමේන් එකක් නම් මේ ඉෂුව එක එන්නේ නැහැ. ඒක ඉන්නෙම නැහැ. නම් වෙන බ්‍රවුසර් එකකින්. හරි Firefox වලින් යන්න පුළුවන්. දාපු username password බලා ගන්න වෙනවා. හරි මම username එකයි password එකයි recover කරගෙන log වුණා. අපිට දැන් backup කරන කතන්දරනේ අපි කීකේ හිටියේ. දැන් cPanel control panel එකට access තියෙනවා නම් අපිට ඒ විදිහට backup කරන්න පුළුවන්. control panel එකට access නැත්නම් අපිට මේ plugins වලට ගිහිල්ලා add plugin අලුතෙන් plugin එකක් install කරගන්න පුළුවන්. ගොඩක් plugin තියෙනවා updraft කියලා තියෙනවා. ඒ වගේම ගොඩක් තියෙනවා. මම use කරනවා backup ly කියලා. BACKUP backup ly අන්තිමට ly කියලා එකක් තියෙනවා. මෙන්න මේ plugin එක මම පාවිච්චි කරනවා. එහෙම නැත්නම් backup කියලා විතරක් search කරත් අපිට backup කරන plugins ගොඩාක් එනවා. මේ updraft plus කියලා එකක් තියෙනවා. මේකෙන් අපිට ඔය මේවා එක එක packages නම් ගොඩාක් ඒවා තියෙනවා. මම පාවිච්චි කරන්නේ මට ගොඩක් දවස් ඉඳලා friendly set උනේ මේක backup ly කියන එක. ඒකේ free version එකකින් අපිට backup එක කරගෙන download කරගන්න පුළුවන්. අර automatic backup දාන්න බෑ. එච්චරයි වෙනස අපිට තියෙන්නේ. දැන් අපි මේ කරපු වෙබ්සයිට් එක සම්පූර්ණයෙන්ම backup ly කියන plugin එකට ආවහම ඒකේ dashboard එකේ තියෙනවා last backup අන්තිමට මේ plugin එක පාවිච්චි කරලා backup කරපු දවස අන්තිමට restore කරපු දවස අහනවා. එතකොට මෙතන create backup කියලා තියෙනවා. මේකේ directories කියලා කියන්නේ අර files ටික අපි අර zip file එකක් හදලා download කළේ ඒ ටික. database එක කියලා කියන්නේ අපි අර php my admin වලින් ගිහිල්ලා
database එක export කළේ ඒක. ඒතර මේ දෙකටම ටික් කළාම backup එකේ directory එකයි database එකයි backup වෙනවා. අපි folder එක මොකක්ද කියලා අහනවා local folder කියලා තමයි තියෙන්නේ. අපේ free package එකේ drives වලට වගේ sync කරන්න බෑ. අපි create backup දෙනවා. ඔයාගේ website එක ගොඩක් ලොකු එකක් නම් ටිකක් වෙලාව යනවා වැඩිපුර. ගොඩක් පොඩි website එකක් නම් ඉක්මනින් backup වෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන backup වෙනවා files ප්‍රමාණය. මේ backup වෙන එක මම කියවනේ අලුතෙන් plugin එකක් install කරාම අපේ document root එකේ ඒ කියන්නේ asbtours.com කියන website එකේ folder එක ඇතුලේ file manager වල මම ඉන්නේ cpanel එකේ file manager වල asbtours.com කියන file එකට ආවහම wp content කියන එකේ තමයි plugins themes තියෙන්නේ. මම මේ folder එකට ගියාම plugins කියලා folder එකක් තියෙනවා. මේ තියෙන plugins. මේකේ අර backuply කියලා folder එකේ තියෙනවා. මේ තියෙන අපි තව plugin මොනවා හරි install කරොත් ඒ plugin හැම plugin එකකටම folder එක ගන්න හැදෙනවා. දැන් ඔයා දන්නවා කොහොමද plugins arrange වෙන්නේ කියලා. එතකොට මේ plugins කියන එකට යන්නේ නැතුව wp content කියන එකට ආවහම backuply කියලා folder එකක් තියෙනවා. නිකම්ම backuply කියලා. මේකට තමයි backuply එකේ backup වෙන backups ටික යන්නේ. හරිද? දැන් backuply එක අපි මේ තියෙන්නේ. දැන් backup වෙලා ඉවරයි. මෙතන finish කියලා බටන් එක එන්නේ backup වෙලා ඉවරයි. backup successfully completed. finish. දැන් ඔන්න last backup එක ගත්ත දිනේ පෙන්නනවා. නේ? අපිට පුළුවන් backup history එකට ගිහිල්ලා මෙතනින් restore කරන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ ඔයා ටික දවස් ආයෙ දැන් මොනවා හරි changes ගොඩාක් කළා post එහෙම දැම්මා ඔක්කොම වැඩේ අවුල් වුණා. ඊට පස්සේ මේ backup එක ගත්ත දිනේට අපිට restore කරන්න ඕනේ. එතකොට එහෙම restore කරනවා නම් අපිට මෙතනින් restore button එක දාලා restore කරන්න පුළුවන්. මේ backup එක අවශ්‍ය නැත්නම් delete කරලා දාන්න පුළුවන්. නැත්නම් අපිට මේක download කරගන්න පුළුවන්. ඔන්න මම download කියන එක එවුවා. දැන් මේක download වෙනවා. මේකේ targz කියන ෆයිල් එකක් විදිහට තමයි save වෙන්නේ. දැන් අපි මේක open කරලා බලුවොත් WinRAR වගේ software එකක් වගේ තියෙනවා නම් open කරලා බලුවොත් නැත්නම් මම මේක extract කරන්නම්කො folder එකක් විදිහටම. extract වෙනවා. දැන් අර විදිහමයි මේ wp admin content includes ඒ ටිකමයි තියෙන්නේ. ඊට පස්සේ මේ SQL ෆයිල් එක විතරක් ඒකටම ඇඩ් වෙලා මේක තමයි database එක. මේ SQL කියලා එකක් තියෙන එක තමයි database එක. ඒකට ඇඩ් වෙලා තියෙනවා. දැන් අපි කලින් download කරේ අපි manual කලේ ගිහිල්ලා ඒක open කරලා බලමු. මේ ඒකෙත් අර ෆයිල් එකම තියෙනවා. database එක වෙනමනේ ගත්තේ. ඒක වෙනම තියෙනවා. දැන් ඔයාලට පේනවාද මේ targz කියන ෆයිල් එකේ මේ දෙකම ඔක්කොම තියෙනවා. අර manual backup කරද්දී මේ දෙක වෙන වෙනම එන්නේ. ඉතින් මේකත් ගොඩක් ලේසි. ආයේ hosting එකට log වෙවි ඉන්න දෙයක් නැහැ. ටක් ගාලා backup කළා ඒ වලේම download කරගත්තා. ඒ folder එකේ මේ targz ෆයිල් එක අපිට කොහේ හරි දාලා තියාගත්තා නම් හරි. ආයේ අපිට මෙතනින් මේ upload කරලා ඉවරලා කලින් backup එකක් upload කරලා ඒක restore කරන්න පුළුවන්. දැන් මම මේකෙන් restore කරලා නැහැ. අපි කරලා බලමු. දැන් අපි මොනවා හරි post දෙක තුනක් හදමු අපි. add post add. මම post 3-4ක් නිකන් දාගෙන යනවා. හරි. දැන් අපි ගිහලා post වලට ගිහලා බලුවොත් අපිට post ගොඩක් බලා ගන්න පුළුවන්. හැබැයි දැන් මේ අපි backup එක ගත්තට පස්සේනේ මේ ටික දැම්මේ. එතකොට මේ ටික නම් මේ backup එකේ include වෙලා නැහැ. හේතුව database එකයි files ඔක්කොම backup කරන් ඉන්නේ. දැන් මේ අලුතෙන් හදපු මේ post ටික තමයි මෙතන මේ පෙන්නන්නේ. එතකොට අපි බලමු එහෙනම් backuply dashboard එකට ඇවිල්ලා backup history එකට ඇවිල්ලා මෙතනින් restore දීලා බලමු. ආයෙ sure කියලා අහනවා. මොකද මේක restore කළොත් තියෙන data ටික ඔක්කොම නැති වෙනවා කියලා තමයි අහන්නේ.
කියන්නේ සමහර විට කොහොම වෙයිද නැහැ බලමු. මම මේකෙන් ඉන්ස්ටෝල් කරලා නැහැ. මේක පහසුයි වගේ පේනවා ගොඩක්. හරි රීස්ටෝර් වුණා කියලා කියනවා ෆිනිෂ්. අපිට දැන් හෝම් පේජ් එකට රිෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන්. මේ මොකුත්ම නැහැ. දැක්කද? අර ඒ විදිහට අපිට පුළුවන් දැන් පෝස්ට් වලට ගියොත් එහෙනම් පෝස්ට් නැතුව ඇති. මොකද කලින් බෑකප් එකේ ඒක තිබුණේ නැහැනේ. නෑ මේ හෙලෝ වර්ල්ඩ් එක විතරයි තියෙන්නේ. ඒ විදිහට අපිට පුළුවන් බෑකප් කරගන්න සහ රීස්ටෝර් කරගන්න. ඒක තමයි ගොඩක්ම ඊසිම ක්‍රමය. අපි බෑකප් එකක් අරන් රීස්ටෝර් කරන්න. ඒක ගොඩක් වෙලාවට ඕනේ වෙන්නේ හිතන්නකො සයිට් එක වෙන තැනකට අරන් යනවා වෙන ඩොමේන් එකකට දානවා. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අවුල් වුණාම සයිට් එක ආපහු කලින් තිබ්බ දේ අතට ගන්නවා. ඒ වගේ දේවල් තමයි බෑකප් සහ රීස්ටෝර් ඕනේ වෙන්නේ. දැන් අපි බලමු මෙහිම වැඩක්. බෑකප් එක අපි රීස්ටෝර් කරන්නේ ප්ලගින් එකෙන්. අපි ගිහිල්ලා ෆයිල් මැනේජර් එකෙන් කොහොමද කරන්නේ හොස්ටින් පැකේජ් එකේ බෑකප් එකක් රීස්ටෝර් කරන්න කියලා. අපි එහෙනම් යනවා asp.tours.com කියන එකට. මම මේකේ ෆයිල්ස් ටික මම මේ wp config කියන එක විතර ඩවුන්ලෝඩ් කරගන්නවා අර ඩේටාබේස් තොරතුරු එහෙම ඕනේ වුණොත් කියලා හිතලා මේ ෆෝල්ඩර් එක මකනවා. මම මුලටම ඇවිල්ලා ෆයිල් මැනේජර් වලට asp.tours.com කියන ෆෝල්ඩර් එකම රයිට් ක්ලික් කරලා ඩිලීට් කරනවා. ඔන්න මොකුත්ම නැහැ දැන්. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම මේ ෆෝල්ඩර් එකම මැකුවොත් අර ඩොමේන්ස් වලට ගිහිල්ලා අපි හෝම් එකට යමු මේ ඉන්න තැනකින්. ඩොමේන්ස් වලට ගිහලා අර රූට් එකේ නම ගේන්නම ඕනේ. මේ රූට් එක මේ නමටම තමයි හදන්න ඕනේ. අලුත් ෆෝල්ඩර් එකක් හදනවා. ඒ නමින්ම හරි ඔන්න ක්‍රියේට් කරලා ඕපන් වුණා. මම ආයෙ මුලට ගිහිල්ලා දැන් අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත බෑකප් එක තියෙන්නේ. ඒක මේ ෆෝල්ඩර් එක ඇතුළට මෙතනින් අප්ලෝඩ් කරගන්න ඕනේ. zip ෆයිල් එක විතරයි අප්ලෝඩ් කරගන්න. හරිද? zip ෆයිල් එක විතරයි. අපි අර බෑකප් ලී කියන එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත එක නෙවෙයි. ඊට කලින් ඩේටාබේස් එකයි වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගත්ත zip ෆයිල් එක තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. දැන් මම කලින් එක ඩිලීට් කරේ නැහැ හේතුව අප්ලෝඩ් කරන්න ගත වෙන කාලය අපරාධ නිසා. මේ තියෙන කලින් ෆයිල් එක මම එකම ඇදලා මේක ඇතුළට දාගන්නවා. drag and drop. ඔන්න මම ඒක right click කරලා extract here දෙනවා. ඔන්න extract වුණා. ඊට පස්සේ වැදගත්ම දේ zip file එක මකලා දාන්න. හැබැයි දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. හේතුව අපි මේ home එකේ ඉඳලා කෙලින්ම ASP tours කියන එකට ආවහමනේ අර index කියන ෆයිල් එක සහ අනිත් ෆයිල්ස් ඔක්කොම තියෙන්න ඕනේ. ෆෝල්ඩර් එකක් ඇතුලේ තිබිලා හරියන්නේ නැහැ. අපි දැන් අර ඉස්සෙල්ලා බෑකප් කරද්දි ෆෝල්ඩර් එකක් ආව නිසා තමයි මෙතන ෆෝල්ඩර් එකක් හැදිලා තියෙන්නේ. දැන් මෙහෙම තිබ්බට වෙබ්සයිට් එකට යන්නේ නැහැ. අපි ගිහින් බලමු. මේ යන්නේ නැහැ. හේතුව අපි මේ ටික එළියට ගන්න ඕනේ. ඔන්න මම මේ ෆෝල්ඩර් එකත් ඇතුළට ගිහිල්ලා මේ දැන් ASP tours කියලා ඒක ඇතුළේ තව ASP tours කියන එකක් තමයි මේ ටික තියෙන්නේ. එහෙනම් මම මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා control A ගහලා right click කරලා cut කරගන්නවා. cut paste නේ. cut කරගෙන කලින් folder එකට එනවා. දැන් ASP අපි මුලින් ඉඳලාම යමු. ඔන්න home එකටම ආවා. ASP tours කියන එක ඇතුළට තමයි මම අර form ටික paste කරගන්න ඕනේ. මේක ඇතුළේනේ තිබුණේ. මම මෙතෙන්ට paste කරගන්නවා. ඔන්න දැන් අතනින් අයින් වෙලා මෙතනට එනවා. ඔන්න ආවා. දැන් අපි ඕනනම් අර ASP tours කියන එකට ඇතුළට ගිහලා බලමු මොනවද තියෙනවද කියලා. right ඒක මොකුත් නැහැනේ. එහෙනම් මම අපි වරක් ආපස්සට ඇවිල්ලා මේක මකලා දානවා. දැන් ඔයාලට පැහැදිලිද නේද මේ අර එකම folders තියෙන හින්දා පැටලෙයිද දන්නේ කොහොම හරි
අපේ root folder එක ඇතුලේ තමයි මේ wp admin wp content ඒවා මේවා තියලා wp index නේද index.php කියන ෆයිල් එක හරි index.html හරි index කියන ෆයිල් එක තියෙන්න ඕනේ මේ document root එකට open වෙලා. හරිනේ. ඔන්න දැන් ඒ ටික හරි. දැන් අපි ගිහිල්ලා බැලුවත් මේක පේන්නේ නැහැ. මේක නම් මේ පරණ sorry මේක පෙන්නනවා හේතුව අර අපි database එක delete කරේ නැති නිසා. දැන් අපි හිතන්නකෝ මේ අලුත්ම hosting එකකට හරි නැත්නම් ඔක්කොම delete වෙලා ගිහිල්ලා මේ මේවා කරන්න කියලා. එතකොට අපේ අර මේ පරණ database එක නැහැනේ නේද? මෙතන පරණ database එක නැහැ. එතකොට අපි මේක delete කරලා දාමු. එතකොට හරි. database එකක් delete කරන්න හරි අලුතෙන් හදන්න හරි අපි යන්න ඕනේ home එකට ගිහිල්ලා SQL database වල ගියාම මේකනේ අර අපි කලින් backup කරපු එක මම මේක මකලා දානවා option වලට ගියා remove දැන් මේක නැහැනේ නැති වෙලා හින්දා restore කරන්නේ නැත්නම් restore කරන්න ඕනේ නැහැනේ දැන් ඔන්න මම refresh කරලා බලනවා දැන් මේ error establishing database connection database එක connect වෙලා නැහැ කියලා තමයි error එක එන්නේ අපි file ටික හරියට දැම්මනේ database එකේ ප්‍රශ්නේ තමයි කියන්නේ එහෙනම් අපි අර database එක import කරන්න ඕනේ ඒක import කරන්න නම් අපි දැන් WordPress install කරේ නැහැනේ his domain එක his folder එකට ගත්ත backup එකක් ගෙනත් දැම්මා නේද එහෙමනේ කලේ එතකොට අපි database එකක් හදන්න ඕනේ එහෙනම් මම හදනවා database එකක් asb tours අඩු කිරීම දාලා restore අපිට මේක අඳුර ගන්න තමයි මේ හදන්නේ දාලා create database ඔන්න database එක create වුණා මේ database successfully created දැන් පල්ලෙහාට ගියාම මේ පේනවා asb tours restore කියලා මේ තියෙන database name එකයි user name එකයි දෙකම එකයි database name එකයි user name එකයි දෙකම එකයි සාමාන්‍යයෙන් නම් අපි database එකක් හදලා user කෙනෙක් හදලා privilege set කරලා එහෙම ගොඩක් දේවල් කරන්න ඕනේ මේකෙදි අපිට පහසුවෙන් database එකයි user වයි එකපාරම create වෙනවා මේ database එකේ user ගේ password එක ඒ කියන්නේ ওই ටික ලොකුවට මතක තියාගන්න දෙයක් නැහැ මේ නිකමට මම කියන්නේ මේ තියෙන server එක මේකට කියනවා host එක database db host එක කියලා කියනවා මේ database එකේ නමයි database name එකයි user name එකයි දෙකම එකයි මෙතනදී මේ server byte panel එකේ ඊට පස්සේ මේ password එක මේකට කියනවා user db password කියලා database එකේ password එක ඔය ටික තමයි අපිට mainly බලා ගන්න තියෙන්නේ දැන් අපි මේක close කරන්න එපා මේ password එක නැතුව යයි password එක නැතුව ගියොත් අපිට restore කරන්න වෙනවා password එක restore කරන්න කියලා මහ එකක් නැහැ මෙතන අලුතෙන් password එක type කරලා හොඳ secure password එක type කරලා save දෙන්න විතරයි තියෙන්නේ ඒක තමයි password එක වෙන්නේ හරි එහෙනම් අපි ඔන්න මකලා දාලා අපි file manager එකට ඇවිල්ලා අපි දැන් දන්නවා home එකේ ඉඳලා asb tours කියන එකට ගියාම මේ තියෙන wp config එකේනේ මේ අපේ database තොරතුරු තියෙන්නේ මෙන්න මේ තියෙන database එක දැන් නැහැනේ ඇත්තටම මේ කලින් අපි backup කරද්දි තිබ්බ database එක නේද ඒක නැහැනේ අපි ඒ නිසා ඒකට අදාළව අලුත් තොරතුරු ටික දාන්න ඕනේ අලුත් තොරතුරු දාන්න ඕනේ ඒකට අපි බලමු මොනවද ඉල්ලන්නේ කියලා db name කියන්නේ database එකේ name එක අපි බලමු ගිහලා මේක තමයි user name එකත් මේක database name එකත් මේක. එතකොට මෙන්න මේක සම්පූර්ණයෙන්ම copy කර ගන්න ඕනේ. මේක සම්පූර්ණයෙන්ම copy කර ගන්නවා. right click කරා copy. ඊට පස්සේ db name එකට මේ invalid කම ඇතුලේ ඒව මකන්න එපා. invalid කම තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක ඇතුලේ paste කරනවා. db user කියන්නේ db user name එක. ඒකටත් මේකම paste කර ගන්නවා. අපි බලමු වෙනසක් තිබ්බොත් බලමු ඊට පස්සේ error එකක් ආවොත්. db password එක ඕනනම් අපිට මෙතන තියෙන password එකම ගිහිල්ලා copy කරලා මෙන්න මෙතෙන්ට දීලා save කරන්න පුළුවන්. එතකොට db password එක මේකට save වෙනවා. නැත්නම් මෙතනින් අලුත් password එකක් දාලා copy කරලා ඒක ගෙනල්ලා මෙතෙන්ට දාන්න පුළුවන් db password. දැන් db host ඊළඟට. db host කියන්නේ මෙන්න මේක. server කියලා තියෙන්නේ. ඒක තමයි host කියන්නේ. මේක copy කරගත්තා. db host එකට ඒක දෙන්න. හරි පහසු වැඩ ටිකක් තියෙන්නේ. ඔන්න හරි.
එච්චරයි කරන්න තියෙන්නේ. ටේබල් ප්‍රිෆික්ස් කියලා එකක් තියෙනවා. ඒව ප්‍රශ්නයක් වුණොත් අපි බලමු. මොකද මේ වෙබ්සයිට් එකට අදාළවමනේ මේක වෙලා තියෙන්නේ. බෑකප් එක. ඒ නිසා මම සේව් කරනවා. දැන් මේ අලුතෙන් හදපු ඩේටාබේස් එකේ තොරතුරු ටික දාලා සේව් කරා. දැන් අලුත් ඩේටාබේස් එකක් තියෙන්නේ. අපිට එතකොට මේ ඩේටාබේස් එකේ නම කොපි කරගෙන බලන්න පුළුවන් මේකට අදාළ ෆයිල්ස් ඇවිල්ලාද කියලා. දැන් අපි ඩේටාබේස් එකක් හැදුවා. යූසර් නේම් පාස්වර්ඩ් ඔක්කොම අරගෙන ඒක අපේ වෙබ්සයිට් එකට ලින්ක් කරා. දැන් බලමු අපි හරියද කියලා. මේකට සංකීර්ණයි ටිකක්. සාමාන්‍යයෙන් අපි WordPress නෙවෙයි නම් සයිට් කරන්න අපිට මේක යන්න වෙනවා. මේ විදිහ තමයි ක්‍රමය. හැබැයි ඔන්න දැන් ලොකු ප්‍රශ්නයක්. මේ අපේ තියෙන සයිට් එකට අලුතෙන් WordPress install කරන්න කියලා තමයි එන්නේ. කිසිම වෙලාවක මේක කරන්න එපා. අලුතෙන් install කරොත් අපිට backup කරන්න යන සයිට් එක නැති වෙනවනේ. backup එක restore කරන්න නෑ නේ. කියන්නේ අපි කලින් සම්පූර්ණයෙන් හදපු සයිට් එකක් නෙමෙයි මෙතෙන්ට install කරන්න යන්නේ. එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අපි මේකට කියනවා directory එක කියලා files ටික restore කළා හරියටම database එකක් හැදුවා හරියටම ඒ database එක wp config file එකට ඒ තොරතුරු ටිකත් හරියටම ගෙනල්ලා දුන්නා. හැබැයි ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. අපි database එකේ tables ටික restore කරේ නෑනේ නේද? අපි DB database එකේ SQL file එකක් export කරගත්තාට ඒක restore කරේ නැහැනේ. මේ තියෙන මෙන්න මේක. අපි දැන් ඒක restore කරන්න ඕනේ. ඒක තමයි අපේ අවසාන පියවර. එහෙනම් අපි යනවා home එකට ගිහිල්ලා දැන් database එක හැදුවා ඔක්කොම කළා. අන්තිම පියවර home එකට ගිහිල්ලා PHP myadmin එකට යනවා. ගිහිල්ලා ඔයා හොයා ගන්න ඕනේ මෙතන දැන් ඔයාගේ database එක හොයන්න ලේසි. හේතුව ඔයාමනේ නම දැම්මේ. කවුරුවත් හදපු නමක් නෙවෙයි. මෙතන ASP2S restore. හරිම පහසුයි හොයාගන්න. sign in. database එකක් manually හදනවා නම් ගොඩක් ලේසි. මොකද website 20ක් 30ක් විතර manage කරද්දී අර WordPress කිය තියෙන database වලට වඩා හදිස්සිය backup කරගන්න ඕන වුණොත් මොකක් හරි කරගන්න වුණොත් මාරම ලේසි manual හදන එක. හරි දැන් මේකට આવහම මේ තියෙන ASP2S restore. ඔන්න මේකේ මේ no tables found in table database කියලා කියනවා. ඒ කියන්නේ tables එකක්වත් නැහැ කියලා. ඉතින් වෙන්න එපා අපි හිස් එකක් නේ හැදුවේ. ඔන්න import කරනවා අපි. import ඔන්න choose file. මෙතනින් අපි file එක තෝරන්න ඕනේ අර SQL file එක. මම downloads වල මේ තියෙන මෙන්න මේක තමයි file එක. මෙන්න මේක. open. ඊට පස්සේ මොකුත් කරන්න නැහැ. පල්ලෙහාට ගිහලා import button එක ඔබන්න විතරයි තියෙන්නේ. චුට්ටක් වෙලා යයි. දැන් මෙතන තියෙනවා මේ browse to computer කියලා max 1024 MB megabyte 1024ට. ඔව්. වැඩි files upload කරන්න බෑ කියලා කියනවා. ඔන්න හරි import has been successful. ඔන්න දැන් ASP2S කියන database එකට මෙතන click කරාම කලින් tables එකක්වත් තිබුණ නැහැනේ. දැන් tables තියෙනවා. දැන් අපි ගිහිල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් අලුතෙන්ම යන්න ASP2S කියන එකට දැන් මේ වෙබ්සයිට් එක ලෝඩ් වුණා හරියටම. ඒ විදිහට තමයි අපි ලස්සනට හදපු එකක් නම් ඒ විදිහටම ලෝඩ් වෙනවා. ඒ විදිහට තමයි අපි cPanel එක එහෙම නැත්නම් control panel එක පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් restore කරන්නේ. මේක තමයි තියෙන හොඳම ක්‍රමය bug එකක් આવොත් fix කරන්න ඒ වගේ දේවල්. එතකොට තව අපිට ඉස්සරහදී කතා කරන්න තියෙනවා දැන් මේ වැදී මේ තියෙන ප්‍රශ්න. දැන් මේ ප්‍රශ්නයක් නැතුව මේක install වුණානේ. දැන් සමහර WordPress වල තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. WordPress file වල database file එක DB SQL file එක මෙන්න මේක megabyte 30 40 megabyte 400 500 වෙන ඒවා තියෙනවා. ඒ වගේ ඒවා මෙන්න මෙතනින් import ගිහලා import කරන්න බෑ. ඒවට අපිට එක එක ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේ දේවල් import කරන්න මම ඒවත් ඉදිරි වීඩියෝ වලදී කතා කරනවා. එතකොට ඕක තමයි අපිට database එකක් සහ file directory එකක් වෙන වෙනම export කරලා physically drive එක තියාගත්තොත් හදිස්සියකදී ආයේ restore කරන්නේ ඒ විදිහට. එතකොට backuply වගේ එකක් පාවිච්චි කරලා export කරගන්න file එක backuply පාවිච්චි කළාම restore කරගන්නත් දැන් ඔයා දන්නවා. ඒක අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන්න මතක තියාගන්න එච්චරයි ඒක තියෙන්නේ.